හෙලෝ ප්‍රින්ස් ඉතින් සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. ඉතින් අද මයින්ක්‍රාෆ්ට් එකේ ආතල්ලයක් ගන්න තමයි හදන්නේ අවුරුදු 30ක් වගේ තියලා. ඉතින් එක තරඟ තියෙන අවුරුදු 30කට නුගැලපෙන තරඟක් තියෙනවා. ඉතින් මම හිතන් හිටියේ මචං CWR එකේ හදනවා කියලා යාළුවෙක්ට එක්ක හරි ප්ලේ කරන්න. මචං ඉතින් දන්නවනේ එහෙම කරන්න බැරි වුණා අන්තිමේදී. ඉතින් ඒ හින්දා මම සිංගල් ප්ලේම හැදුවා. මල්ටිප්ලේයර් හදන්න බැරි වුණා. ඉතින් ඊළඟ පාර මල්ටිප්ලේයර් බලාපොරොත්තු වෙමු. ඉතින් මේ තියෙන මචං ගම හරහා දිවීම වෙනුවට අයිස් රේස් එකක් මචං. හරිද බෝට් එකෙන් යන දින මේ විදිහට අයිස් රේස් හැරෙන්නෙත් නෑ බෝට්ටුව. අම්මට සිරි ඉර වුණා. ඉතින් කට්ටිය මොකෝ වෙන්නේ අවුරුද්දේ හැරෙන්නේ යකෝ. අර එනවුස්මන්ට් කරන එක එහෙම දීලා රස්සින් කෑ ගහන ඉඳගෙන මහ මෝඩයෙක් එක්කෝග කවුද දන්නවකට එනවුස් කරන්න දුන්නේ අවුරුදු 30. මම ස්ටේජ් එක ගාවට දැන් යනවා කොහමත්. ඉතින් කොහොම හරි යන්න ඕනේ බචං ෆිනිෂ් ලයින් එක ගාවට. අර තියෙන මචං ෆිනිෂ් ලයින් එක තව පොඩ්ඩයි තියෙන්නේ. ඵලයන් යකෝ යන්නේ නැහැ බම් මේ මට හම්බෙච්ච බෝට්ටුව. හරි මචං ෆිනිෂ් කරා. ඉතින් ගැම්මත් තමයි අනර්ග යනවා. ඒත් අපි යන් ඊළඟ තරඟෙට අසුකර වගක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තරණයේ ජයග්‍රහණය වන්නේ පාසින්දුන් නැමැති ක්‍රීඩකයා. හරි මචං ඉතින් මේ තින් අනිත් තරණේ අපි අනිත් තරඟෙට ආව. හැම තරගෙමට යන්න අද නම් වෙලාම අදි බං මේ වෙන වැඩක් තියෙන මට. එයින් හැම එකටම යන්නේ මේ ඉන්නේ නෝස් කරන මෝඩ හරක. මෙන්න මෙතන තමයි බෝට් රේස් එකේ තියෙන මචං ඔරු පැදීමේ තරඟය. අර අරුන් ඔරු වල නැගලා ඉවරයි. මම ටක් ගාලා මේ මැරතන් එකට ගිහින් එන්න. අම්මට විලේජ් බොක්ක ගම්මු තමයි මචං ඉන්නේ. මේ වැඩි හරයක් ගම්මු ඇවිල්ලා තියෙන. අර පොඩි උනුත් ඇවිල්ලා මං හිතුවේ නම් අර බලන්න එන්නේ හිච්චම් පොඩි උනුත් ඇවිල්ලා නටනවා දාගෙන. යකෝ සින්දුවකට නටන්න දැනගනින් හරියට. මේ තියෙන මචං ෆොරස්ට් රන් එක. ඒ කියන්නේ කැලේ හරහා දිවීම කියලා අලුත් තරඟයක් ගම හරහා දිවීම වෙනුවට තියෙන කැලේ හරහා දිවීම ෆොරස්ට් රන් එක මචං. මේ ඉතින් ස්ටාර්ට් වෙන්නේ මෙතනින්. එහා පැත්තේ තමයි ෆිනිෂ් වෙන්නේ. අපි ඉතින් දුමු එනවා. ගෑම්මක් තමයි කකුල් දෙක වෙන්දා. එනම් පුතේ අපි මේ මම ඉග්ගයක් කරන් තියෙන්නේ. මේ මම බිත්තර ගාලා ශක්තිමත් වෙනවා මචං දුවද්දී. ඒකයි හරිද. ආයිත් විලේජ් එකක හරි මචං දුවන ගමන් ඉන්නේ. මේකේ පාරේ දැනින් දැන ඇඳලා තියෙන්නේ මචං මේ සුදු පාටින්. අපි ඉස්සෙල්ලා අයිස් රන් එක කළේ. ඒක මීටර් 100 වගේ රන් එකක්. මේක තමයි ගම හරහා දිවීම. ඉතින් නෙමෙයි කැලේ හරහා දිවීම මචං. ඉතින් කොහමද සිංගිති ආතල්ලක් ගන්නවනේ මචං. ගොඩාසින් සිංගිති ආතල්ලක් ගත්තේ නෑ. ඒ හින්දා මම මේ ගන්නේ සිංගිති ආතල්ලයක්. ඉන්දා සිංගිති ආතල් බචං කියලා කමෙන්ට් දාලා hina වෙන්න එපා. ඉතින් ආතල්ලක් ගන්න එවේ මචං අවුරුද්දට. මම මේ අපේ හාගෙදර මේ කාටත් ආතල්ලයක් දුන්න මේක පෙන්නලා ගැම්මක් තමයි. ඊළඟ පාර නම් CWR එකේ හදනවා. හදලිවලා එහා ගෙදර එකයි කට්ටියත් එක්ක ඔය channel එකේ ඉන්න කට්ටියයි ෆෑන්ස්ලා සෙට් එකත් එක්ක ප්ලේ කරනවා මචං. ආතල්ලේගේ තෑගි දෙනවා. තෑගි දෙන්න පුළුවන් නේ මචං CWR එකේ සල්ලි ටිකක් හරි. ඊළඟ පාර ඉතින් එහෙම කරමු. දැනට මේ පාර මෙහෙම මචං. මේ සුදු පාට ඇඳලා තියෙන ට්‍රැක් එක හුණු දාලා තියෙන්නේ. අඩෝ ගස් අස්සෙන් යකෝ යන්න වෙන්නේ මේ මැරතන් එකේ නම්. අඩෝ සත්තු සර්පයොත් ඉන්නවා. අර බලහන් අතන මොකෙද්ද ඌරෙද්ද ඔහෙ හිටියා. තව ඩිංගෙන් කෙලවෙනවානේ. කොහොම හරි මේ තරගෙම දිනන්න ඕන. රැට තෑගි දිනකොට තෑගි ටික ගන්න ඕනේ මචං. මට ඔක්කොම ගැම්මෙන් හැමෝටම පේන්නේ. හරිද අපරාධ මචං. එන අපි ඊළඟ තරඟෙට. ඔන්න ඒකත් ෆේස් කරා. ඉතින් ඊළඟට අලියට ඇස තැබීමේ තරඟ දැක්කනේ මචං. මේ හැබැයි අවුරුදු 30 මැරතන් එකේ නම් එකෙක් මන් දෙවනියා. ඒක කැවිලා හිටියේ ඉද්දි දැක්කන්. ඉතින් කොහොමද කොල්ලා වගේ දැන් අවුරුදු 30 මැරතන් එකට ගිහිල්ලා කොල්ලා වගේ ඉතින් ආයෙත් ඇඳගෙන ආවා. ඉතින් ගැම්මෙන් මේ පාරේ ඉන්නේ උන් වතුරට එක්කුත් ගැහුවා අන්තිමේදී ඉවරනේ දැනදී. ඒක පොඩ්ඩක් රෙකෝඩ් වෙන්න නැතේවත්. ඉතින් මේ තියෙන මචං මේ අවුරුදු 30 අම්මට සිරි අලියට හැදියන්න හදන්නේ. ඉතින් ඇහත් දුන්නා අපිට අතනින් එන ගමන් ඇහැ තියපන් කියලා.
කොහොමද අලියාගේ ලොකු කකුල් හතර තියෙනවා මචං. කනකුත් තියෙනවා, හොඬ වැලක් තියෙනවා, මැද නම් හිස් ගණන් ගන්න බා බෝඩ් එකේ තමයි සුදු පාට. ඔන්න මචං තියන්න හදන්නේ අලියට ඇහැ තියනවා. හරි මචං අලියට ඇහැ තියන්න හදන්නේ ඔන්න 1 2 3යි. මේක නිමගක් වගේ නැගලා වගේ මේ මෙයාලා අර බංකුවක් තියලා තියෙන ඒක නගින්න ඕනේ. මම මේක නැගලා ඉන්නේ. හරි ඔන්න තියමු එහෙනම් මචං 1 2 3යි. හරි මචං අලියටත් ඇහැ තිබ්බ. කොහොමද දැන් අලියා ඉතින් ආයි ලුකේ ඉන්න. ඉතින් අපි යන් ඊළඟ තරඟෙට. ඇහත් ලැබීම සමග එසේනම් මේ හරි මචං ඉතින් අපි ඊළඟට හදන්නේ යන්න ආතල්ම තරඟයක් තමයි අපේ අවුරුදු ඉස්සෙල්ලා තියෙන. ඉතින් කොට්ටපොර මචං. හරිද කොට්ටපොර කිව්වට මේකේ කොට්ටෙන් නෙමෙයි ගහගන්න තියෙන්නේ. අතින් ගහගන්න තියෙන කම්බුල් පාරවල්. ඉතින් කම්බුල් පාරවල් ගහගන්න ඉඳලා ඉතින් ඕන්න විලියේජ මාළි කෙනෙක් අවුගී ඌව වැඩනා මචං. ඌට ගහන්න ඕනෙත් දැන් නිකම් වැඩනා මෝඩයාගේ බං ඔක. හරි මචං තව එකෙක් එයි දැන්. මෙතන ලොක් එකක් අල්ලලා තින්නේ මචං මේ නැත්තම් අර වැටෙන සීමාව මදි මචං. ඒක පැත්තක් අල්ලලා තින්නේ. හරි ඉතින් ඌවත් එක කාඹුල් පාරෙන් බිමටම වැටුවා. ගැම්මක් තමයි ඉතින්. අපි එකට එන්න ගියමු මචං ගහගන්න. අර එනවුන්සත් කෑ ගහනවා ගැම්මක් තමයි කියලා. ගැම්මක් තමයි නෙමෙයි මචං. කමෝන් කියලා කෑ ගහනවා. හරි මචං ඔන්න එහා පැත්තෙන් නගින අරු උඩ නැග ගන්නත් පණ නෑ මචං. කනාමුට්ටි බිනිය තරගේ. හරි යාළුවනේ ඉතින් අපි ඊළඟ තරඟයට ආවා. කොට්ටපොරේ කියන දින්නේ මම ඉතින් ඉතුරු ටික රෙකෝඩ් කරගන්න බැරුණා. කොට්ටපොරේ අරුර ගහයිදි කැමරාමගේ තිබින් වැල්ල චිප් එක මෙරුණා. ඉතින් අපි යන් කනාමුට්ටි බිනින්න. කඩුවෙන් කනාමුට්ටි බින්දින බෑනේ මචං. අවුලක් නෑ. බිනෙමු නෙදරයිට් ඉස්සොඩ යන්න තියෙන්නේ. අවුලක් නෑ. අපිට අතින් හරි පොල්ලෙන් හරි බින්දින්නත් පුළුවන් මචං. අතින් බින්දින්නත් පුළුවන්. හැකියාව තියෙනවා. හරි මචං ඉතින් අපි මේ විදිහට යන් ඉස්සරහට මේ පැත්තේ කම්බා දිනවා. අපිට නම් කම්බා දින්න බෑ. අර මහත තඩි මෝඩ හරක් 4 දෙනෙක් ඉන්නවා. උන් 4 දෙනා තමයි කම්බා දින්නේ. අපි කම්බා දින්නේ හරිද? ඉතින් ඔන්න කනාමුට්ටේ බින්ද අඩෝ හිතුවේ නෑ බං. හරි කනාමුට්ටේ බිනී කියලා බං. අඩෝ ගැම්මක් තමයි. ටොපි ටික වැටුණා බිමට යකෝ. ටොපි ටික හුලගෙන කමු මචං. ඔහුගේ නම ටොපි ටිකක් කෑවන් සීනි වැඩි වෙද්ද නැහැ. අම්බෝ එපා වුණාවන් ටොපිත් හෙනට කෑවා. ඉතින් පෙරේතයා වගේ දන්නානේ මචං. ඉතින් කනවා නම් ආයෙත් ඕරුතරගෙන තමයි දැන් යන්න හදන්නේ. ඔන්න රොඩ් නැග්ගා අරුණුත් දැන් අරුන් මේ හරි මචං මේ අරුන් 1 2 3 කියන එකන් ඉන්න ඕනේ. අර පැත්තෙන් යන්න තියෙන්නේ. හරි මචං ස්ටාර්ට් කරා. එහෙනම් තරගේ අපි යම් මචං ගැම්මෙන් ඔරුව නෙමෙයි මචං පාරුව. නෑ සෝරි ඔරු පැදීමේ තරඟ කියන්නේ ඔරුව වෙන්නේ නැති බා. අන්නර කොළපාට ගස් තින හරින් කැපෙන්න ඕනි කියලා තමයි අරුන් මට කිව්වේ. හරි මචං කැපුණා. දැන් ආයෙත් අර වටෙන් සුදු පාට පොට් එකක් තියෙනවා. අන්න එතන යන්න ඕනේ. සුදු පාට නෙමෙයි සෑන් ටිකක් තියෙන මචං. වැලි වෙරළ තීරයක් වගේ. අර තින අපි පිට්ටනේ එතන බ්ලොක් ටිකක් වුණා. හරි වෙලා කන්නේ මේ පස අර නායකගේ දවස්වල නායක ගිහිල්ලාගේ සීන් එකක් කියලා දිනවා. හරි ගණන් ගන්න එපා ඉතින්. කොහොමද ඉතින් කොල්ලා මුහුදට පොඩ්ඩක් ෆෝන් එක දාලා රෙකෝඩ් කරා. අම්මට සිරින්න වැදුනා බම් බෝට්ටුව. එහෙනම් මේ අවුරුදු කාරේ ආතල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ආතල්ලයක් ගත්තා නම් වීඩියෝ එකෙන් දැම්ම තමයි. ඉතින් හැමෝටම සුබ අවුරුද්දක් කියලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලට අවුරුද්දට පේ කරන්න පුළුවන් ඉතින් ලංකාවේ හදපු සුපිරි ගේම් එකක් තියෙනවා. අවුරුදු ක්‍රීඩා කියලා. අවුරුදු ගේම්ස් කියලා ලංකාවේ සුපිරි ගේම් එකක් තියෙනවා. ඉතින් මේ ගේම් එක ගැන විස්තර වගේ මේ ගේම් එක හදපු කට්ටිය ගැන ඒ ගේම් එකේ ගේම් ප්ලේ එකක් මම ගේනවා මේ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකකින්. ඉතින් එහෙනම් ඒකත් බලන්න හැමෝම. එහෙනම් හැමෝටම මේක ආතල් එකක් පිණිස දුන්නේ මචං. එහෙනම් අපි කියන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.